ඒක ඉන්නේ ජාති ජරා ව්‍යාධි මරණ. ඒ ඇතුළේ තමයි ඔය ප්‍රොටීනම තියෙන්නේ. නේ? රාගෝච දෝෂෝච මොහෝච ව්‍යාධි ජරාච මරණම් කික. ඒක මේ පරිදීව දුක්ඛ. ඒක 11. එතකොට දුක කියන එක. ජාති ඉදීම නිසා තමයි සියල්ලම දේවල් තියෙන්නේ. ජරාව ව්‍යාධි මරණ. එතකොට ඉපදීමට හේතුව තෘෂ්ණාව කියන්නේ. වියවැලකටනේ කොහොමද කරන්නේ? දැන් කොකුවක තියෙන්නේ උපාදාන. අනාපච්චය උපාදාන. එතකොට තෘෂ්ණාවෙන් තමයි කර්ම රැස් කරන්නේ. පින්පව් දෙකම. එතකොට ඒක නැති කරන ක්‍රමේ සීලය. සංසය. දියවත් දිය ගොඩ හත තුනීම යන්න පුළුවන් වික්ෂුව. තමයි සීල සංකේත සංසය. හංස ගමන්නේ. මොනරා නෙමෙයි හංසය. මුල තමයි ගිහියා. නේ? එතකොට හංස ගමන සීලේ පුරනකොට අන්න බලන්න මේ අර කොයිල් ගතිය අඩු වුණානේ. සමාධියේදී ධ්‍යාන ඵල වලට ඇලෙනවානේ. සමාධිය. ඒකත් පහු කරනවා සමාධි ප්‍රඥා. ඊළඟට ආර්ය අෂ්ටාංග සම්මා දිට්ඨි සම්මා සංකප්ප